අපිට බලපාන ඔබ පීඩාවට පත් කරන රෝගාබාධ ගැන කතා කරන ගමනේ අපි අද කතා කරන බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් සමාජයේ කතාබහට ලක්වන රෝගාබාධයක් පිළිබඳ ආම්ම වාත. එහෙම නැත්නම් රොමැටික් ආතරයිටිස් කියලා මේ හඳුන්වනවා. මේ සම්බන්ධයෙන් අපි දැනගන්න සූදානම් වන්නේ පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍ය පූජ්‍ය අමුණුගම නන්ද ස්වාමීන් වහන්සේගෙන්. අමුදුනේ මොකක්ද මේ රෝගාබාධයට හේතුව සහ මොනවද තියෙන ප්‍රතිකාරම? ඇත්තටම ආත්මා සාර්ථක ප්‍රතිකාරයක් තියෙනවා. ඉතින් රෝගාබාධයේ හේතුව ගැන කතා කරන්න ඕනේ. අප සමාජයේ කාර්යබහුල ජීවිත ගත කරන මිනිස්සු ඉන්න කඳු වමනාව. ආහාරය අවශ්‍යතාවයක් නැහැ. සමහර මිනිස්සු ඉන්නවා ආහාරයක් ලබා ගන්න තරම් හැකියාවක් නැති නිසා බඩගින්න ඔහේ ඉන්නවා කාලය ගත කරන මොනවා හරි දෙයක්. ඉතින් ඒයට කාලයක් යනකොට ඇති වෙන දෙයක් තමයි මේ ආහාර ජීර්ණ පද්ධතිය නිතරම හිස්ව තියෙනවා. හිස්ව තියෙනකොට එක පැත්තකින් ગેස්ට්‍රික් රෝග තත්ත්වයන් ඇති වෙනවා. ඒකත් කියන හිතන්නේ නැතුව සමහර ජීවත් වෙනවා. ඒකත් උරුණාට පස්සේ ඒක ශරීරයට සාමාන්‍ය තත්ත්වයක් ඇති වෙනවා. නමුත් ආහාර ජීර්ණය වීම නැතිකොට මේ ශරීරයේ තියෙන ජීර්ණය වෙච්ච කොටස් නැවත නැවත ජීර්ණ වෙන්න පටන් ගන්නවා. ඒ ජීර්ණය වෙච්ච දේවල් එතකොට ලේවලට එකතු වෙනකොට මල කොටස් හැටියට තමයි එකතු වෙන්නේ. දැන් එක ආතරයිටිස් තත්ත්වයක් ඇති වෙන්න හේතුවක් වෙනවා අමු කොටස් එකතු වීම. තව ආතරයිටිස් තත්ත්වයක් ඇති වෙන්න හේතුවක් වෙනවා මේ ආහාර දිරවපු ආහාර කොටස් නැවත ජීර්ණය කරලා එකතු කරන්නේ කියලා මල කොටස් හැටියට තමයි රුධිරයට එකතු වෙන්නේ. මේ දේවල් එකතු වෙලා රුධිරයත් එක්ක ගියාට පස්සේ එතකොට ආමේ නිසා, ඒ කියන්නේ ආහාර දිරවීම නිසා එය රුධිරයට එකතු වෙලා වාත තත්ත්වයක් ඇති වෙලා කෝප වෙච්ච රුධිරය තමයි දැන් ශරීරය පුරා අරගෙන යන්නේ. එතකොට මේ අරගෙන යන මල කොටස් ටික සංදිවල තැම්පත් කරනවා ලොකු සංදිවල. ඒ තැම්පත් කරාට පස්සේ මොකද ඒ ජීර්ණ ක්‍රියාවලියක් සිදු කරන්න වෙනත් තැනක නැහැ ආහාර ජීර්ණ පද්ධතිය හැර. ඒ තැන් වල තැම්පත් කරලා ගියාට පස්සේ කාලයක් මේ තැන් වල නිකන් කුණු ගොඩක් එකතු වෙනවා වගේ ලොකු හන්දිවල එකතු වෙනවා මේ මල කොටස්. එකතු වෙලා ඒ තැන් වල නොයෙකුත් බැක්ටීරියා වෛරස් පරපෝෂිත කියන තත්ත්වයන් ඇති වෙනවා. බැක්ටීරියා ආසාදන තත්ත්වයන් කියන්නේ පණු රෝග වගේ, පණු කැදලි වගේ ඇති වෙලා ඒ තැන්වල ඒ අය තමුන්ගේ වාස භූමි බවට පත් කරගන්නවා. එතකොට ඒ අයට ආහාරත් අවශ්‍ය නැහැ. අර ශරීරයේ තියෙන සංදි ආශ්‍රිතව තියෙන පටක, කාට්ලේජ් මේවා තමයි ඒගොල්ලන්ගේ ආහාර බවට පත් වෙන්නේ. ඒ ආහාරයට අරගෙන අන්තිමේදී ලොකු වපසරියක් තුළ ව්‍යාප්ත වෙලා මේ සංදිය ක්‍රියා කිරීමේ හානිය ඇති කරලා සංදි ඉදිමවල සංදි විකෘති කරලා මේ රෝගියාගේ ස්වરૂපයෙන් දැක්කම අපි හිතමු ධනිස් සංදි කියලා. ධනිස් සංදි ස්වභාවික ස්වરૂපේ නෙවෙයි තියෙන්නේ. ධනිස් සංදි විකෘති වෙලා නමා ගන්න බෑ, දිගාර ගන්න බෑ. ක්‍රියා කිරීමේ අපහසුතාවය, නිතර පුපුරු ගන්න වේදනාව. මේත් එක මහා පීඩාව විඳින තත්ත්වයක් තුළ රෝගියා ඉන්නවා. රෝගියා දන්නේ නැහැ මේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. හැබැයි අභ්‍යන්තරිකව තියෙන හරියට තුවාලයක් වගේ තත්ත්වයක් තමයි සරව පිළිච්ච. මේ තත්ත්වය තමයි ආමවත කියලා අපි කියන්නේ. ආමවත සංදි රෝග තත්ත්වය ගැන කියන්නේ. ඉතින් මේ සඳහා ඇත්තටම ප්‍රතිකාර කරනවා නම් අපේ ආහාර රටාව විධිමත් වෙ යුතුයි. මොකද සමහර අය ඉන්නවා යාවට නිසි වෙලාවට ආහාර ගන්න බඩගිනින්නේ නැහැ කියනවා. බඩගිනි නැති හින්දා මේ කෑවේ නැත්තේ. ඇත්ත වැඩ වැඩි වුණා ඒ හින්දා කෑවේ නැහැ. ඒ හින්දා රෝගියා පළමු කොට තමුන්ට මේ රෝගය ඇති වෙන්න හේතුව කුමක්ද කියන කාරණාව තුළ දැනුවත් කරලා ආහාර රටාව විධිමත් කරලා අර ආමුදෝෂ තත්ත්වයන් පැසවල දිරවල ගිහිල්ලා ආහාර ජීර්ණපද්ධතිය නැවත ශෝධනය කළා යථා තත්ත්වයටපත් කරලා එයාට විධිමත් ආහාර රටාවක් පෙන්නලා දීලා මේ සංදියට ඇතිලා තියෙන ආබාධ තත්ත්වය දුරු කරන්න අවශ්‍ය කරන තෙල් ගාලා තවලපත් දාලා ඒ ප්‍රතිකාර කරලා සංදිය නැවත යථා තත්ත්වයටපත් කරලා දීලා සාර්ථකව සුවපත් භාවයටපත් කරන්න පුළුවන් අපේ වෙදකම තුලින් මේ තත්ත්වය. ඒත් එක්කම අපි නව විද්‍යාත්මක තියෙන ප්‍රතිකාර ගැන කතා කරන්න ඕනේ. නව විද්‍යාත්මකව මේ රෝග හඳුනා ගන්න තාක්ෂණික පැත්තේ ඉතාමත් දියුණු තැනක තියෙනවා. ඒවට අපි යන්න ඕනේ. රුධිර පරීක්ෂාව සහ එක්ස්රේ පරීක්ෂාව තුළින් තමයි අපිට තහවුරු කරගන්න පුළුවන් මේ රෝගී තත්ත්වය කොයි තැනකද දැන් තියෙන්නේ. කොයිතරම් දුරට මේ සංදි වලට වෙලා තියෙන හානිය සිද්ධ වෙලාද කියන එක නිගමනය කරගන්න නම් අපිට නව විද්‍යාත්මක තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කරගන්න සිද්ධ වෙනවා. ඒ වගේම නව විද්‍යාත්මක ප්‍රතිකාර ගැන ගත්තාම මේ නිට්ටාවට සුව කිරීම ප්‍රතිකාර පන්තියක් නැහැ. වේදනාව සමනය කරගෙන තමන්ගේ දෛනික කටයුතු සිදු කරන්න අවශ්‍ය කරන ප්‍රතිකාර පන්තියක් තියෙනවා මිසක් රෝගේ නිට්ටාවට සුව කිරීමක් නැහැ. ඒ නිසා දේශීය ආයුර්වේද ප්‍රතිකාර තුළින් පමණයි මේ රෝගාබාධ නිට්ටාවටම හොඳ කරගන්න පුළුවන් කියන පණිවිඩයත් ඇත්තටම සමාජයට දෙන්න ඕනේ. ඒ සඳහා සුවිශේෂී අපේ පාරම්පරික දේශීය වෛද්‍යවරු බොහෝ කටයුතු සිදු කරනවා මේ සංධ්‍යාත්මක රෝග නිට්ටාවට සුවපත් භාවයට පත් කරන. ඉතින් අර නව විද්‍යාත්මක පරීක්ෂණ තුළින් රෝගය තහවුරු කරගෙන අපි නිසි ප්‍රතිකාර වලට යොමු වෙලා අපේ දෛනික ජීවිතයේ ආහාර රටාව සහ අපේ විහරණ ටික ක්‍රමානුකූලව සකස් කරගත්තොත් අපිට මේ රෝගාබාධ වලින්
අත්මි දෙන්න පුළුවන්. නැත්තම් මේ රෝගාවල් තියාගත්තොත් අපි එක පැත්තකින් වයසට යන්න කලින් අපේ වැඩ ඉවර වෙන්න කලින් අපි ලෙඩෙක් බවට පත් වෙලා එදක් තුල එක්තැන් වෙලා රෝගීෙක් බවට පත් වෙලා කටයුතු කරනවා වෙන්නත් පුළුවන්. මේ රෝග තත්ත්වය උස්සන්න වීම තුලින් හෘදයාබාධයක් දක්වා වැඩි දියුණු වෙලා අකාලේ අපේ ජීවිතේ පවාපට අහිවිීමේ අවදානම දක්වා ගෙනෙන තත්ත්වයක් තමයි මේ තත්ත්වේ නොසලකා හැරියොත් අපට හේතු වෙන්නේ. හොඳයි සමහර තැන් අපි නොසලකා හරින දේවල් නිසා අපිට ජීවිතේ බොහෝ දුක් ගැටවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. අපිත් එක්ක මේ කතා බහට එකතු වුණේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය පූජ්‍ය අමුණුගමනන්ද ස්වාමීන් වහන්සේ. වහන්සේට ස්තුතිවන්ත වෙනවා. නමස්කාර පූර්වකව. අපි තවත් රෝගාබාධයක තොරතුරු සමගින් ඔබ ඉදිරි තිබුණ ගැන බලාපොරොත්තු වෙනවා.